අනුර කුමාර ෆේල්. ඔයා ෆේල්. කරුණාකරලා යන්න. අපි නෙවෙයි කියන්න පටන් ගත්තේ මේ රටේ ගොවියෝ. අද ගොවි ජනතාවට වීවලට සහතික මිලක් නැහැ. පොහොර මිටිය රුපියල් 17500යි 18000යි. ගොවියෝ අනාථ වෙලා තියෙන්නේ. දීවරේ අනාථයි. තෙල් මිල නග්ගලා. රාජ්‍ය සේවකයෝ අනාථයි. ජීවන වියදම වැඩි කරලා. පඩිය වාස්තු වෙන මාසේ අන්තිමට කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණය බරපතල ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ගල් අඟුරු ගෙනාවා. සුද්ධ අරාබේ බිලියන 15යි. ලංකාව තමයි ලෝකේ වැඩිම මිලට ඩීසල් ගත්ත රට. අපි නෙවෙයි කියන්නේ. HSBC එකේ ලොක්කා කිව්වේ කන්ටේනර් 323ක් ගෙනාවා. ඒ වගේ මොනවද තිබ්බේ කියලාද කියන්න බෑ. කමිටුවක් දැම්මා. වාර්තාව නැහැ. ඒක ඇතුලේ කුඩු කන්ටේනර් දෙකකුත් ගියා. ඒක නාකොටික් එක චෙක් කරා. CID එක චෙක් කරා. හැබැයි ඒව ඇතුලේ කුඩු තිබුණා කියලා ඒගොල්ලන්ට හොයාගන්නත් බැරි වුණා. අදත් කවුද ගෙනාවේ කොහෙටද ගියා කියන කාරණාව කියාගන්න ඒගොල්ලන්ට බෑ. ආයතන වලටත් බෑ. මහා දවල් තමයි මහා භාණ්ඩාගාරය කැඩුවේ. ඩොලර් මිලියන 2.5කට ශ්‍රී ලංකා එකේ වැඩිපුර ගෙවීම් කරා. RD එකේ වැඩිපුර ගෙව්වා. අස්සසිමුට වැඩිපුර ගෙව්වා. ඇමරිකන් පෝස්ට් එකට වැඩිපුර ගෙව්වා. මුකුත් කරගන්න බැරි ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ගොවියොත් අනාථයි, දීවරයෙක් අනාථයි, රජයේ සේවකයෙක් අනාථයි, ජනතාවත් අනාථයි. සමූපකාර නිලවරණ හොදගෙන යනවා. එවනම් අපි අනුර කුමාර දිසානායකට කියනවා කරුණාකරලා පළාත් සභාව ඇතිවරණය තියන්න. උජීත විදියට පරාද කරන්න මේ රටේ ජනතාව ලෑස්තිලා ඉන්න තමුන්නාන්සලා. එදාට තේරෙයි ඔයගොල්ලෝගේ ජනවරම කොහෙද තියෙන්නේ කියලා. ඡන්දේ තිබ්බම අනුර කුමාරලා 3%කටත් අඩු පල්ලමට බහිනවයි කියන කාරි පැහැදිලි. අනුර කුමාරලටයි ජනතා විමුක්ති පෙරමුණටයි මාලිමාවටයි කියනවා කරුණාකරලා තමුන්නාන්සලා ෆේල් අකුලගෙන යන්න කියලා.